Hello. Bonjour. Comment. Comment. Grand. Grand. A-N-N. It's grand. Non, it's A-N-O. Restaurant. Restaurant. What's wrong with you? Nothing. It's just French. Salut à tous. ප්‍රංශ භාෂාව ඉංග්‍රීසි භාෂාවෙන් වෙනස් වෙන එක තැනක් තමයි letter combinations. ඉතින් අද පාඩමෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ ප්‍රංශ භාෂාවේ letter combinations. letter combinations වල පළවෙනි sound එක විදියට අපි බලමු A කියන sound එක. දැන් බලමු A කියන sound එක එන ප්‍රංශ භාෂාවේ letter combinations මොනවද කියලා. E, Z, E, R, E, T, E accent aigu, E, I. ඒ විතරක් නෙමෙයි. A, I, A, I accent circonflexe, A, I, S, A, I, T. දැන් බලමු මේ එකින් එක combinations වලට උදාහරණ. E, Z, le nez, vous avez. E, R, parler, manger. E, T, et, muet. E accent aigu. L'été, l'université. E, I, le neige. D'un balamo, A, I avec accent circonflexe, A, I, S, A, I, T. J'ai, aîné, mais, les. ඉතින් මෙන්න මේ කියන letter combinations ප්‍රංශ භාෂාවේ වචනයක අපි දැක්කොත් ඒක ප්‍රොනවුන්ස් වෙන්න ඕනේ A කියන sound එකෙන්. හොඳයි දැන් බලමු A කියන sound එක එන්නේ ප්‍රංශ භාෂාවේ මොන letters combine වුණාමද කියලා. E avec accent grave, E avec accent circonflexe. උදාහරණ E avec accent grave, la mère, dernière. E avec accent circonflexe, être, la fenêtre. ඊළඟට බලමු ප්‍රංශ භාෂාවේ L කියන sound එක එන්නේ මොන letters combine වුණාමද කියලා. E, L, L, E. උදාහරණ E, 2L, E. L, belle. දැන් බලමු ප්‍රංශ භාෂාවේ E කියන sound එක එන්නේ මොන අකුරු combinations වලින්ද කියලා. I, L, L, E. I, L. මෙතෙන්දී හොඳට මතක තියාගන්න මේ ප්‍රංශ භාෂාවේ I, L, L, E. මෙතෙන්දී L දෙකක් තියෙන අවස්ථාවලදී අපි ල sound එක ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. ඒ වගේම I, L එහෙමත් නැත්නම් E, L කියන අකුරු දෙක වචනයක අගට ආවොත් එතෙන්දීත් අපි L sound එක ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. හොඳයි අපි බලමු මේ වගේ උදාහරණ. I, L, L, E. Vieille, meilleur,
හැබැයි මේ විදිහට ILLE යෙදෙන සමහර අවස්ථාවල් තියෙනවා. එතෙන්දී අපිට L අකුරු ප්‍රොනවුන්ස් කරන්න වෙනවා. අපි බලමු මේ වගේ එක්සෙප්ෂන්ස්. La ville, mille. ඉතින් ඒ වගේ එක්සෙප්ෂන්ස් නම් බොහොම සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ගොඩක් අවස්ථාවලදී ILLE යෙදෙන අවස්ථාවලදී අපි ල සවුන්ඩ් එක ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. ඊළඟ උදාහරණය ich, elle, le soleil, gentil. ඊළඟට ප්‍රංශ භාෂාවේ ඤ කියන සවුන්ඩ් එක එන්නේ මොන අවස්ථාවලදීද කියලා බලමු. G, N, E. උදාහරණ la campagne, le champagne. දැන් බලමු ප්‍රංශ භාෂාවේ අං කියන සවුන්ඩ් එක එන්නේ මොන අවස්ථාවලදීද කියලා. U, N, U, M. A, I, N, A, I, M. E, I, N. ඒ වගේම තමයි E, N, E, M. දැන් බලමු මේ කම්බිනේෂන්ස් වලට උදාහරණ. U, N, U, M. Un, le parfum. A, I, N, A, I, M. Le pain. Fin. E, I, N. La peinture. Éteindre. අවසාන වශයෙන් I, N, I, M. L'information. Important. ඊළඟට ප්‍රංශ භාෂාවේ O කියන සවුන්ඩ් එක එන letter combinations. ප්‍රංශ භාෂාවේදී මේ O සවුන්ඩ් එක එන්නේ O අකුරෙන්ම විතරක් නෙමෙයි letter combinations කීපයකුත් තියෙනවා. A, U, A, U, X. E, A, U, E, A, U, X. උදාහරණ A, U, A, U, X. Chaud, faux. E, A, U, E, A, U, X. La peau, les bateaux. හොඳයි, දැන් බලමු ප්‍රංශ භාෂාවේදී E කියන සවුන්ඩ් එක එන අවස්ථා මොනවද කියලා. E, U. O, E, E, U වලට උදාහරණ bleu, le feu. ඊළඟට O, E, la sœur, l'œil. දැන් බලමු ප්‍රංශ භාෂාවේදී ව සවුන්ඩ් එක එන අවස්ථා. O, I. උදාහරණ le poisson, l'oiseau. මෙතෙන්දී O, I තිබ්බට ඒක OI කියන සවුන්ඩ් එකෙන් නෙමෙයි ව සවුන්ඩ් එකෙන් තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ. Le poisson, l'oiseau. ව. ඊළඟට බලමු ප්‍රංශ භාෂාවේදී Y කියන සවුන්ඩ් එක එන්නේ මොන අවස්ථාවේදීද කියලා. O, Y. උදාහරණ බලමු. Le voyage, le voyage. Envoyer, envoyer. ඊළඟට ප්‍රංශ භාෂාවේ on කියන සවුන්ඩ් එක එන අවස්ථා මොනවද කියලා බලමු. O, N, E, N, A, N, A, M. අපි බලමු ඒ වගේ උදාහරණ. O, N. Bon, long. E, N. L'enveloppe, le vent. A, N. L'anglais, les vacances. A, M. Le hamburger.
Le camping. දැන් බලමු ප්‍රංශ භාෂාවේ ඌ කියන සවුන්ඩ් එක දෙන අවස්ථා. ඌ සවුන්ඩ් එක දෙන්නේ මෙන්න මේ ඕ ු කියන අකුරු දෙකේ එකතුවෙන්. අපි බලමු මේ විදියට උදාහරණ කීපයක්. Beaucoup, le loup. අවසාන වශයෙන් බලමු ප්‍රංශ භාෂාවේ සියුම් කියන සවුන්ඩ් එක එන අවස්ථා මොනවද කියලා. S-I-O-N T-I-O-N. උදාහරණ La télévision, La mission. ඊළඟට T-I-O-N La station, La natation. මං හිතනවා මේ පාඩම ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වගේම තවත් ගොඩාක් වැදගත් වෙන පාඩමකින් අපි නැවත හම්බෙමු. À bientôt.